වීඩියෝ කරගත්ත ඇතුළට ගිහිල්ලා නෑ මට මේක මාස් ගාවේ ලොකුම පහන් කූඩු නරඹන්න යන්නේ කරා යෑමට අදහස් කරමින් ස්වාමියාත් දරුවාත් සමග ඇය සැවැත් නුවරට යාමට පිටත් වුණා. දහවල ගෙවී අවසන් වී රාත්‍රිය උදා වුණා. එය අඳුරු බිහිසුණු රාත්‍රියක්. අහස කුකුරා මහ වැසි වසින්නට වුණා. රෝපන්දී නැත්නම් පටාචාරා ප්‍රසූත වේදනාවෙන් සිටින විට ස්වාමියා ඇයට ආහාරයක් ගැනීම සඳහා වේදනු රැගෙන ඒමට මහා වනයට ඇතුළු වුණා. වනය තුළ ඇති තුමසක සිටි නාගයෙකු ස්වාමියාට දෂ්ට කිරීම නිසා ඔහු සිහිසුන්ව ඇද වැටුණා. අනෝරා වැස්සෙහිම දෙවන දරුවා බිහි කළ පටාචාරාව පසුවදා උදෑසන ඇගේ ප්‍රාණය වැනි මියගිය ස්වාමියාගේ දේහය දැක හඬා වැටෙන්නට පටන් ගත්තා. සිදුවී ඇති දේ දරු දෙදෙනා ස්වාමියාත් අහිමිව උමතු වූ පටාචාරා හඬමින් සැවැත් නුවර දෙසට දෙව ගියා. නුවර වැසියන්ගෙන් මව්පියන් ගැන විමසද්දී පෙර දින රාත්‍රියේ මහා වර්ෂාවත් සමග ඇති වූ අකුරු නිසා ගසක් කඩා වැටි තම මව්පියනුත් සොයුරත් මියගිය බව කියා සිටියා. ඒ අසල ගින්නෙන් දැවෙන දරු සෑයක ඔවුන්ගේ සිරුරු දැවෙමින් තිබුණා. ස්වාමියාත් දරු දෙදෙනාත් මව්පියනුත් අහිමි වූ පටාචාරාව උමතුවෙන් නගරේ වීදි පුරා දිව යන්නට වුණා. නිරුවතින් ඇය වීදි පුරා දිව යන විට මිනිසුන් අපහාස කර ගල්ගසා ඇය පන්නා දැමුවා. මේ අතර සැවැත් නුවර දෙවුරම් වෙහෙරේ දම්සභා මණ්ඩපයේ අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරමින් සිටියා. උමතුවෙන් දෙවුරම් වෙහෙරට පැමිණි පටාචාරා බුදුරජාණන් වහන්සේ ඉදිරියට පැමිණියා. සියලු කාරණා මනා නුවණින් දුටු බුදුරජාණන් වහන්සේ ඇයට ධර්මය දේශනා කරන විට ඇය පියවි සිහිය ලැබුවා. ජීවිතයේ ඇති යථා ස්වභාවයත් අනියත බවත් ධර්මය තුලින්ම වටහාගත් පටාචාරා වූ ගෞතම බුදුසසුනේ පැවිදි බව ලබා උතුම් අරිහත් ඵලය සාක්ෂාත් කරගත්තා. එමෙන්ම ගෞතම බුදුසසුනේ විනයධර භික්ෂුණීන් වහන්සේලා අතර අගතනතුරු ලබන්නත් පටාචාරා රහත් මෙහෙණින් වහන්සේ භාග්‍යවන්ත වුණා. ඉතින් මේ සමවැදුණු දැහැන
මදකට බිඳකට මා ඒ දැහැන කඩා බිඳ දමනවා. හේතුව අතිවිශාල පිරිසක් මග දෙපස රැඳී සිටින නිසා මේ ස්ථානයේ කරා පැමිණෙන්න ඒ වගේම ඉල්ලීමක් කරනවා පසුපස සිටින මේ කුටියෙන් බැහැරට පිටවන්නන් කාරුණිකව ඉල්ලා සිටින්නේ විදුලි ආධාර මුදලක් ලබා දෙන්න කියලා. ඔබට පුළුවනි ශක්තියක් ධෛර්යයක් වන්නට මේසා විශාල වියදමක් දැරූ මේ කූඩු රාජ්‍ය වෙනුවෙන් 2027 වසරේ එනම් මේ ලබන වසරේ වෙසක් පුන් පොහෝ දින සූදානමින් සිටිනවා අපි ඔබ වෙනුවෙන් මෙවන්ම වූ මීටත් වඩා අනර්ග කූඩුවක් නිර්මාණය කරන්නට. ඉතින් පැමිණි ඔබ සාවධානව නරඹන්න. ඒ වගේම පිටව යන ඔබ යම්කිසි මුදල් ආධාරයක් ලබා දෙන්න.